Hello everyone, welcome to my channel Endless Journey. ඉතින් අද දවසේ මම ඔයාලට ඉතාමත් වැදගත් සහ වටින දෙයක් පෙන්වන්න යන්නේ. ඔබ දන්නවා සෑම රටකටම ආවේනික තියෙනවා ජාතික පුෂ්පය කියලා එකක්. උදාහරණයක් ඇරෙයි ලංකාව ගත්තොත් එහෙම නිල්මානෙල්, ඒ වගේම සෞදි ගත්තොත් ජැස්මින් ෆ්ලවර්, ඒ වගේ එක එක රටවලට ආවේනික ජාතික පුෂ්පයන් තියෙනවා. ඉතින් ඇත්තටම ගොඩක් අය මේක විශේෂයෙන් කුවේට් ඉන්න අය නම් දැකලත් ඇති. නමුත් දන්නේ නැතුව මොකද්ද මේ කියලා. ඔබ දන්නවා මේ දවස්වල ගල්ෆ් රටේ තියෙන යුද්ධයත් එක්ක කුවේට් එකේ මෙන්න මල මෙන්න මේ විදිහට බැච් කට්ටිය පලන්දගෙන ඉන්නවා. ඉතින් මේකට හේතුවක් තියෙනවා. ඉතින් මං හිතුවා ඒක ඔබට මල පෙන්නලාම මේ කතා කරන්න ඕන කියලා. මොකද යුද්ධයේ සංකේතවත් කරන සහ ඒ ආරක්ෂාව සංහිඳියාව සංකේතවත් කරන මේ අප්‍රෂ් කියන ෆ්ලවර් එක අල් අප්‍රෂ් කියලා මේ අරබීන් කතාවක් කියන්නේ ඒ ෆ්ලවර් එක මේ විදිහට බැජ් එක පලන්දගෙන ඉන්නවා. ඉතින් කට්ටිය ඉතින් මේකට හේතුවක් තියෙනවා. මම ඔබට මල පෙන්නලා අනිත් ටික කතා කරන්නම්. ඉතින් ඇත්තටම මේ මල ගැන කතා කරනකොට මේක ගොඩ 2008 තමයි මේක ජාතික පුෂ්පය හැටියට නිල වශයෙන් හඳුන්වලා දීලා තියෙන්නේ. මොකද මෙහි විශේෂත්වය තමයි ඔරොත්තු දීමේ හැකියාව සහ එතකොට ජාතික අභිමානය ඒ වගේම ආරක්ෂාව වගේ දේවල් සංකේතවත් කරන මලක් හැටියට තමයි මේක හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ දවස්වල ගල්ෆ් රටේ තියෙන යුද්ධයත් එක්ක ඒක සංකේතවත් කරන්න මෙන්න මේ විදියට බැච් එකක් තියෙනවා. මේකයි මම මේක මල පෙන්නලා ඔබට මේක ගැන කතා කරන්න හිතුවේ. I think විශේෂයෙන් ඇත්තටම මේක රටේ ආරක්ෂාව සහ සංහිඳියාව වගේ දේවල් සංකේතවත් කරන්න තමයි මේ මල හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේකට අරබියෙන් කියන්නේ අල් අෆ්රාජ් කියලා. මේ මල විශේෂයෙන් ඔබ දන්නවා මේ කුවේට් එක කියලා කියන්නේ ඝර්ම කරාපිය රටක්. ඉතින් ඒ නිසා ගොඩාක් ප්‍රශ්න වැඩි. නමුත් ඒකට ඔරොත්තු දීමේ හැකියාව මේ මලට තියෙනවා. ඉතින් ඒ නිසා තමයි සාමාන්‍යයෙන් 130ක් විතර ආවරණය කරනවා මේ මල් පිපෙන ඒරියා වලින්. ඒතර මේක ඉතාමත් හොඳ දෙයක් සහ ලස්සන දෙයක්. ඉතින් සමහර අය මේ මල් දැකලා ඇති. නමුත් දන්නේ නැති ඇති මොකක්ද කියලා. නමුත් දන්න අයත් ඇති. ඉතින් මම හිතුවා Endless Journey YouTube channel එක තුලින් මේක පෙන්වන්න ඕන කියලා. ඉතාමත් මම කලින් ඔබට වීඩියෝ එකක් අරන් ආවා කුවේට් එකේ තියෙන සමහර මල් වර්ග. ඉතින් ඒ වගේ මේකත් ඉතාමත් විශේෂයි. නිකන් කැලේ වැවෙන්නේ. සාමාන්‍යයෙන් ගෙවල් වල හදන එකක් නෙමෙයි මේක. නිකන් සාමාන්‍ය පොළවේ හැදෙන මලක් මේක. ඉතින් ඒ නිසා ඉතාමත් විශේෂත්වය ඒකයි. ඉතින් මේ දවස්වල යුද්ධය නිසා සාමාන්‍යයෙන් මේක ගැන කතා කරනවා ගොඩක් වෙලාවට. ඉතින් ගොඩක් අය ඔෆිස් වල එතකොට වැඩ කරන තැන්වල මේ විදිහට බැජ් එකක් පලන්දගෙන සංකේතවත් කරනවා. ඇත්තටම කුවේට් රටේ තියෙන ආරක්ෂාව සහ එතකොට අභිමානය සහ ඒ වගේ දේවල් මේකෙන් පිළිබිඹු කරනවා. ඉතින් එහෙනම් සියලු දෙනාටම ජය වේවා. Endless Journey YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න මේ වගේ ලස්සන වීඩියෝ බලන්න. ජය වේවා.